ආයුබෝවන් ගමගෙදර කුස්සියට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. මම අද අරගෙන ආවේ කුළුබඩු වර්ගයක් වන උළුහාල් කොහොමද නිවැරදිව බැදලා කල් තබා ගන්නේ කියලා ඔයාලට පෙන්වන්න. ඉතින් උළුහාල් කියන්නේ අපිට නැතුවම බැරි කුළුබඩු වර්ගයක්. බොහොම ගුණදායක කුළුබඩු වර්ගයක්. උළුහාල් මේස හැන්දක තියෙන ගුණ කියලා නිම කරන්න බෑ. මම මේ උළුහාල් ටික සෝදලා ගරලා වේලලා අරගෙන තියෙන්නේ. මෙතන ග්‍රෑම් 200ක් විතර තියෙනවා. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට හදාගන්න පුළුවන්. රම්පෙක්, කරපිංච, කුරුඳු පොතු පිරිසිදුව කැබලි කරලා අරන් තියෙනවා. රම්පෙක් කපලා ගන්න, කරපිංච කොළ පිටින් ගන්න. මේ දෙවර්ගය එකතු කරලා කබලේ බැද ගන්න තමයි උවමනා කරන්නේ. මෙන්න මේ විදියට වියලි බඳුනක් අරගෙන ඒක රත් වෙන්න තියලා මද ගින්දරේ මේ ද්‍රව්‍ය සියල්ල එකතු කරලා හිමීට බැද ගන්න. උළුහාල් බදිනකොට හරිම සුවඳයි. අහල පහල ගෙවල් වලටත් සුවඳ එනවා. උළුහාල් කොහොමත් රන්වන් පාටයි. බැදෙනකොට ටිකක් තද දුඹුරු පාටට හැරෙනවා. ඇටයක් දෙකක් කළු පාට වෙනවා. පුංචි ඇට තියෙන ඇට කළු පාට වෙනවා. අනිත් ඇට හොඳට බැදෙනවා. එතකොට තමයි උළුහාල් වල පදම දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ එකතු කරන රම්පේ, කරපිංචා, කුරුඳු පොතු අතින් කුඩු කරන්න පුළුවන් ගානට බැදෙන්න ඕන. එතකොට තමයි මේක කල් තියාගන්න පුළුවන් වෙන්නේ. හරිම සුවඳයි. අපිට පරිප්පු, කිරි හොදි, අල හොදි, සුදට හදන සියලුම වෑංජන වලට රසවත් කරන්න මේ උළුහාල් අවශ්‍ය වෙනවා. අපේ ආහාරවල තියෙන වාපිත් වැඩි කරන ගුණ නසන්න මේ උළුහාල් උපයෝගී වෙනවා. බෝ නොවන රෝගවන කොලෙස්ටරෝල්, දියවැඩියාව වගේ රෝගවලට හරිම ගුණයි. උළුහාල් තේ හැන්දක් පිරිසිදු වතුර වීදුරුවකට දාලා උදේට පානය කරන්න හිස් බඩට. ඒක අපට අපේ ඇඟට ගුණයි. ඒ වගේම තමයි උළුහාල් සූදුරු තේ හැන්දක් එකතු කරලා බැදලා කුඩු කරලා රාත්‍රියට උණු වතුර දාලා පානය කරන්න පුළුවන් නම් ඒක හොඳයි. අපට හරිම ගුණවත් ප්‍රතිඵල දෙනවා. ඉතින් උළුහාල් ටික බැදිලා ඉවරයි. මෙන්න මේ පාටට තමයි උළුහාල් බැදිලා තියෙන්නේ. අපිට පුළුවන් වියලි බඳුනකට අසුරලා ගොඩාක් කල් මේක තියාගන්න. මෙන්න මේ විදියට ඔබත් කරලා බලන්න. ඔබට සුවබර ජීවිතයකට මඟ පාදයි. ආයුබෝවන් ගිහිල්ලා ඉන්නවා.